පොතනින්ද පන්දුව ස්ථානගත කළ යුත්තේ ලකුණු ලබා ගත යුත්තේ කියා ආසේ පුහුණු කරුවන් සමග නිරන්තරයෙන් කතා කරමින් පන්දුවට පහර දෙමින් සිටින් මීට පෙර පන්දුවට 40 පහරකින් පසු පන්දුවට පෙර පාදයේ ආරක්ෂිත පහරක් එල්ල කරමින් සිය දකුණු අතේ මහපැනංගිල ඔසමා තරගමාලාවේ සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවාට යම් ඉඟියක් ප්‍රකාශ කරන ලැබුවා තමා තෘප්තිමත් ලකුණු ලැබෙමින් තිබෙනවා මේ ලකුණු ලැබෙන ප්‍රමාණය ඇද්ද ඔහු විමසා සිටියා අසිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවෙන් කෙසේවත් ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාරය අප දුටුවේ නැහැ කෙසේවත් පන්දුවට පහදින ක්‍රීඩකයා එවැනි ඉඟියක් ලබා දුන්නා හතරේ සීමාවේ නිවිත සිටින සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කාර්යවල පහරක් එල්ල කරනවා පිටේ පිටතාග්‍රේ වදින පන්දුව සිව්වන කඩුල අහිමි කරනවා වමතින් Orthodox පන්දියාවෙන් තිබෙන ක්‍රීඩකයෙක් වරම නැවතත් තරගයේ වෙනස් කරන ආකාරය දකින්න ලැබෙන්නේ ලකුණු 60ක් වන විට සිව්වන කඩුල පිට වැටෙනවා දැබී යන ක්‍රීඩකයා බවට පත්වන්නේ දිනෝෂ කුණාපිටිය නිවත්තන් පන්දුවේ තංකයිමත් සමග හොටතර මවබෝධයක් දුන්නේ පන්දුවේ ගමන් මඟ පිළිබඳව සෙමින් මිඩ්විකට් දෙස්ට පන්දුව තල්ලු කරන්න උත්සාහ කරන ලැබුවේ අපිත්තේ පිටත කෙළබෙරෙහි බැඳුණු පන්දුව පහසු උඩ පන්දුවක් හරිය රැග්ගත්තා ෂොට් මිඩ්විකට් පන්දුවක් මිෂන ක්‍රීඩකයා විශේෂයෙන්ම වමතින් අපිට දඟ පන්දියන ක්‍රීඩකයාගේ පැමිණීමත් සමග තරගයේ පාලනය වී ඇති ආකාරය දකින්න ලැබෙන්නේ ලකුණු 60යි කඩලු 4යි ෆියුචර් ස්ටාර් ඇකඩමි ක්‍රීඩකයන් දැන් සුසිල් පැම්පාණි සඳහා මදකට තරගයේ නතර වී තිබෙන්නේ නදිෂ කුණාපිට එක්ව තිබෙන්නේ නවක පිටිකරුවා හැටියට ඔය කිනවා කඩුලේ රැඳිෂ්ණ ක්‍රීඩකයා තේනුක සම නැවත සුදනාම් යහන් පන්දේම් ස්ථා පන්දුවාට එකයි එක් පන්දුවක් ලකුණකට එක් කඩුලක් වුවත් කරගෙන තිබෙන්නේ නැවත සුදනාම් සීමාව විශ්ිත පන්දේම් ස්ථා මෙරු වමතින් පිටහසුන ක්‍රීඩකයා දැන් සුදනාම් පන්දුව පිළිගැනීම ස්ථා නදිෂ් දෙහි අංක 6 පිටිකරුවා හැටියට නදිෂ් කුණාපිට එක්ව තිබෙන්නේ මිනිසුගේ වම් පාසින් සුදනාම් පන්දේම් ස්ථා Lawn of Kudik Grand Mantin, up at the Kilibri, Pandra keeps the third man, Kudik points ha. Extra come, Kudik and another Mantin, pity this in point. This to monitor a short swallic Kudik, permanent another Mantin, then finally clap to Kudik, Cantabino, Pandra keeps the finally Kudik, deep anchored Swallic Kudik, deep in Wickets ha. Why lawn on Kudik and another Mantin, ever up pit, Peter Tagre, Pandu, what in Lebuaka say what? I guess to Kudik, you sit in an extra cover, he would have found the red gun. Damat Mudin Targi. නම්බවද පන්දුවාරේ දහබද පන්දුවාරේ ක්‍රාම්ප කරමින් තිබෙන යහන් පන්දියුමි කාර්යයෙන් තුන ක්‍රීඩකයා තමත් දක්ෂ ලෙස පන්දියුමින් තිබෙනවා වමතෙන් පිටහසුන ක්‍රීඩකයාට එරෙහි තමත් හුරුබුහුටි ක්‍රීඩකයෙක් කෙසේවත් තමත් දක්ෂ ලෙස જે පන්දියුමි කාර්යයෙන් තිබෙනවා එවර ෆ්ලයිට් කිරීමක් කරනවා වාසනාවකට පසුපස පාදයේ පන්දුව වදිනු ලැබුවේ නැහැ තමත් හොඳින් ෆ්ලයිට් කිරීමක් කරනවා ෂාප් එකක් නැතිනම් මොකේ පන්දුව ගුවන්ට මුස් කරත් අප දකින්නවා අසීමාන්තික වේගයක් තිබෙනවා පන්දුවේ පිටිකරුවා තුනටමයි පන්දුව පැමිණෙන්නේ ලෙහෙසි නැහැ ඔගේ පන්දුවේ ක්‍රීඩා කරන්නට එවර ෆ්ලයිට් කිරීමක් කරනවා පිටේ පිටතාග්‍රේ සොයාගත්තා පන්දුව නමුත් කිසිදු ක්‍රීඩකයෙකු සිටියේ නැහැ ස්ලිපිහි හෝ ගලිහි පන්දුව තරමක් ඉහළින් නැදියන් ලැබුවේ තාමත් හොඳින් පන්දියවනවා විශිෂ්ට පන්දියවීමක් අනර්ග පන්දියවීමක් මේ පන්දියවන ක්‍රීඩකයා යම් දිනයක ක්‍රිකට් ක්‍රීඩාව තුල තිකු ගමනක් ගියොත් මේ තරගයේ මේ ක්‍රීඩාම් පිටේ සිටින ප්‍රේක්ෂකයන් මතක තබා ගන්න තාමත් විශිෂ්ට ගණේ පන්දියවන්නේ කොහොසදුව සහජ හැකියාවක් තිබෙනවා වමතින් අපිට දඟ පන්දියවන ක්‍රීඩකයෙක් ලෙහෙසියෙන් මෙවැනි පන්දියවනන් බිහිවන්නේ එවර ඩ්‍රයිව් පහරක් දෙල්ල කරනවා උඩ පන්දුවක් කරිට පන්දුව රැක ගන්නේ නැහැ ලෝන් ඔෆ් පන්දුව රකින්න ක්‍රීඩකයා අවසන් මොහොතේ පාදයෙන් පන්දුව නවතාලීමට උත්සාහ කරන ලැබුවා එයත් සාර්ථක වන්නේ නැහැ හතරේ සීමාව පසු කරනවා පන්දුවේම ලකුණු 4ත් සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 64 දක්වා කියලා ගොස් තිබෙනවා විශේෂයෙන්ම ලෝන් ඔෆ් පන්දු රකින්න ක්‍රීඩකයා හතරේ සීමාව ආසන්නයේ නිවර්දිව ස්ථානගත වෙදී නමුත් අප දුටුවේ නැහැ ඔහුගේ නිවර්දි ස්ථානගත වීමක් පන්දුව වෙත වේගයෙන් දිවෙනු ලැබුවා ප්‍රතිඵලය එක්වරම කුණාපිටියේ පන්දුවගේ වම් පසින් හතරේ සීමාව පසු කරන ලැබුවා ලකුණු 64යි කඩලු 4යි තමගේ දහබඩ පන්දුවානේ ක්‍රාම්ප් කරමින් තිබෙන්නේ යහන් පන්දුවේ කාර්යය තුන ක්‍රීඩකයා නැවත සුදන වම පිටිකරුවාට මේවර පන්දුව එවර හු පාදක පන්දුවක් යොමු කිරීම උත්සාහ කරන ලැබේ පන්දු සම්මිශ්‍රණයක් තිබෙනවා හු සතුව ඔස්පින් පන්දුව මෙන්ම ලෙග් ස්පින් පන්දුවත් උඩ භාවිතා කළ හැකි කිසිමත් තිබෙන පායින් නිවත පන්දුව වැදී යන්නේ ලකුණත් සමග දැන් ලකුණු 65 දක්වා මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ ලකුණු 65 මේ මිනිත්තු ලකුණු పూర్ව දැන් පිටිසුරු කඩු ලාන්තරෙන් දිවෙත් මේ පන්දුව අර ඊළඟ පන්දුව එවර පායින් ඉවත එවර පන්දුව වැදී යන්නේ
තවත් ලකුණක් එක්කිනවා ලකුණු පුඩේම ලකුණත් සමග ලකුණු 66 දක්වා දැන් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ලකුණු 66යි මේ වෙනිට මුළු ලකුණු සංඛ්‍යාව. තරගයේ 10 වෙනි පන්දුවාන ඊළඟ පන්දුව සුදානම් පන්දයම 10 යහන්. එවර පන්දුව පිට ඔස්මා පන්දුව නිදැල්ල යාමට හරිනවා. අඩු රකින්න ක්‍රීඩකයා අතට පන්දුව වැදියන්නේ මිනිසුරු දෙස තිවුණු බලාස්ටියා පන්දයමින් පසු පන්දුව මිෂන ක්‍රීඩකයා යහන්. එසම නිත්‍යානුකූල පන්දුවකට මේ පන්දුව ස්ථාන කරන්නේ ප්‍රධාන මිනිසුරු දැන් පන්දුවල් 10ක් නිමයි. ලකුණු පුරව ලකුණු 66යි කඩලු 4යි. The Future Star Academy ක්‍රීඩකයා අඹා ඉලක්කය ලකුණු 94ක ජයග්‍රහී ඉලක්කයක් පසුපස දුහුමන්දමින් සිටින දෙනුවන් කැඳවා තිබෙන්නේ තරගයේ 11 වෙනි පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා දකුණු තින් පිටාසුන තේනුක බොහෝ වෙලාවක් කඩුවේ රැඳින ක්‍රීඩකයා ලකුණු 6ක් අත් කරගෙන තිබෙනවා පන්දු 13ක් තුල. දැන් තේනුක සුදානම් පන්දුව පිළිගැනීම සඳහා තවත් ලකුණු 28ක් පමණ අවශ්‍යව තිබෙන්නේ තරගයේ ජය ගැනීම සඳහා කඩුව 6ක් අත තිබෙනවා. තවත් පන්දු 60ක් ඉතිරිව තිබෙනවා. Future Star Academy ක්‍රීඩකයන් සීමාව විශ්ිත සුදානම් පන්දයම සඳහා දෙනුවන් පසුපස පාදයේ ආරක්ෂිත පාරක් එල්ලකෙනවා. තනතිරු තුල පන්දුව නතර බන් ලකුණු 66යි කඩලු 4යි. දෙනුවන් 11 වෙනි පන්දුවාරයේ ක්‍රාම්ප කරමින් තිබෙන්නේ. පෞද්ගලිකව 3 වෙනි පන්දුවාරයේ ක්‍රාම්ප කරමින් තිබෙන්නේ. නිලකුණු පන්දුවාරයකයි ලකුණු 5කට කඩලු අත් කරගෙන තිබෙනවා දෙනුවන්. එවර පායින් දෙසින් පන්දුව ලැබෙනවා සමග පන්දු ස්ථානගත කරනවා. පැකට් ස්කාලික් ලිස්ට් වේගයක් තිබුණේ පන්දු පහරේ කිසිවක් ලකුණක් පහසුවෙන් මත් කර ගන්නවා ක්‍රීඩකයන් ලකුණත් සමග මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා ලකුණු 67ක් හැටියට. දැන් ලකුණු 67යි මුළු ලකුණු සංඛ්‍යාව ප්‍රාප්ත කරමින් තිබෙන්නේ 11 වෙනි පන්දුවාර. ලකුණු 67යි කඩුළු 4ක් පිදුවැටි හමාරයි 11 වෙනි පන්දුවාර නැත දෙනුවන් සුදානම් මෙවර නාදිෂ් ටෙලිව පන්දයම සඳහා පන්දු 5ක් තුල ලකුණු 4ක් ලබාගෙන නාදිෂ් දැන් සුදානම් ඔහුගේ පන්දුව පිළිගැනීම සඳහා නැවතත් පිටියේ වෙනසක් සිදු වෙනවා. short third man ක්‍රීඩකෙක් සහ backward point ක්‍රීඩකෙක් දැන් short third man පන්දු ලකින ක්‍රීඩකයා අපෙන්න short fine leg with short fine leg ක්‍රීඩකයයි අය වගේම දැන් backward point පන්දු ලකින ක්‍රීඩකයා තරමක් දකුණු පස්ටමන්ට රඳවා තිබෙන්නේ. අමුතුමාකාරී පිටිය සක්සා තිබෙන්නේ පන්දු රැකීමේ කාර්යතුමින් තිබෙන Future Star Academy ක්‍රීඩකයන් හිටිය TSC ක්‍රීඩකයන් ක්‍රීඩකයන් තිදෙනෙකු වෙනවා දැන් යාර්ති සීමාව තුළ ක්‍රීඩකයන් 7 දෙනෙකු
කුඩකයන් 5 දෙනෙකු රඳවන ආයතනයේ සීමාව තුල එර පන්දුව මායින දෙසින් පන්දුව ලැබුණේ කඩු රකින්න අඩකෙල්ලේ පන්දුව රැගෙන හැකියාවක් ලැබුණේ නැහැ. එසුවා පතරේ සීමාව ආසන්නයේ පන්දුව නතර වෙන විට අයි ලකුණයි දෙවෙනි ලකුණ ලබාගෙන උත්සාහ කරන පසුවෙන් අදහස් අතහැර දැමුවා. වයිට් පන්දුවක් සමග ලකුණු දෙකක් එක් වෙනවා. ලකුණු කූඩේම ලකුණු දෙකත් සමග දැන් ලකුණු 69 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. අධික තන රහිත ගුණ අපිටයක් නිසා නිතරම වේගයෙන් පන්දු වැදින ආකාරයක් දකින්න ලැබෙන පහසෙන්ම ක්‍රීඩකයන් එක් ලකුණක් පමණ ඈත් කරගන්නේ අතට බෑන් දිස්ට පන්දු වැදින කඩු රකින්න ක්‍රීඩකයන්ට එල්ලේ පන්දු රැගෙන පිට හැකියාවක් ලැබුණේ දැන් තේනුක වමතින් පිට හසුරන ක්‍රීඩකයා අසුදනම් පන්දු පිළිගන්න තේනුකට මේ පන්දුවන් ඊළඟ පන්දුව එවනත් පිට මෑත් කර ගන්නවා අපිට එන්නේ නිවිත පන්දු ගන්නලද පන්දුවට කඩු රකින්න ක්‍රීඩකයා අතට පන්දු වැදියන්නේ ලකුණු පුරුව තවමත් ස්ථාන තිබෙන්නේ ලකුණු 69ක් හැටියට 69යි මේ වෙනිට මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රාප්ත කරමින් තිබෙන්නේ තරගයේ 11 වෙනි පන්දුවාර. නැවතත් සීමාව විශ්ිත සූදානම් මේ පන්දුවාර ඊළඟ පන්දුවම සදා පායින දෙසින් පන්දුව පැමිණෙන්නේ පසුපස පන්දුව තල්ලු කරනවා ෂොට් මිඩ් විකට් වෙත. පන්දුව නතර කරගත්තා ෂොට් මිඩ් විකට් පන්දුව දකින ක්‍රීඩකයා 69යි 4යි. A future star academy ක්‍රීඩකයන් ඔවුන්ගේ කඩුළු 4ක් බිඳ වැටෙනවා සමග දැන් තරමක් ලකුණු ලබා ගැනීම වේගය අඩාල වී තිබෙන්නේ. කඩුළු ආරක්ෂා කරගනිමින් ක්‍රීඩා කරන ආකාරය දකින්න ලැබෙන පෙර පාන්දේ ආරක්ෂිත පහරක් එල්ල කරනවා අදිනවන්ගේ පන්දුව එවනත් තියන්නේ මිඩ් ඔෆ් වෙත. අදිමාවට පන්තුන අදිනවන්ගේ පන්දුවාරය දැන් පන්දුවාරය 11ක් නිමා වී තිබෙන්නේ කරන රන් රේට් එක 6.3ක් දක්වා පහත වැඩි තිබෙනවා. A future star academy ක්‍රීඩකයන් විටිකුන්ගේ 10.4ක් හැටියට දැන් ලකුණු ලබාගෙන මේ වේගී ස්ථාන තුනක ශිවාත් මේ බිඳ පිට යෝගින තරගමාන සාර්ථක කර ගැනීම සඳහා විශේෂ අනුග්‍රහක දායකත්වය ලබා දුන අනුග්‍රහක බෞද්ධ